බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. මේ අද දවසේ අපි පටන් ගත්ත විදිය. අද දවසේ තිබුණ ෂූට් එක චුට්ටක් විතර අමාරුයි. හැබැයි වැඩේ නම් ෆන්. ඉතින් අපි දැන් මේ අපේ සෝෆා එකත් නේ මේ චාය එකත් ලොරියකට ගහගෙන දැන් මේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ ආව ගමන් අපේ චතුර වුණා කුඩේ ඊළගෙන. හැබැයි ඉතින් මේ කුඩේ ඊළගෙන මේ වැඩේ කරන්න බැරි නිසා මම එයාට අපෝ එක ඉල්ලගත්තා. දැන් මේ තියෙන්නේ පිටකොටියක් මේ ලොරිය යන ගමන්. අතන මේක ඇතුළේ ඉන්න ගමන් තමයි ෂූටින් එක කරන්න වෙලා තිබුණේ අපිට. මේ ඉන්න මම කොණ්ඩෙත් කට ගහගත්තා. මොකද මේ කුලෙන් යන්න ගියම මට මුකුත් කරගන්න විදියක් නැහැ. ඇත්තටම කිව්වොත් අපේ කැමරාමන් අයියා වැටෙන නිසා තමයි ඉතින් මේ අල්ලගෙන ඉන්නේ. දැන් අපි ෂූටින් පටන් අරගෙන තියෙන්නේ. බලාගෙන ටික දුරක් මේ වගේ යනකොට අපිට කීප දෙනෙක් අපස්සෙන් එන්න ගත්තා. හැබැයි ඉතින් මොකද මේ කරන වැඩේ කියලා බල තමයි ගියේ. මේ හරිය ගොඩක් ලස්සනට තමයි තිබුණේ. ඉතින් ඒ හරිය ගොඩක් අපි ස්ලෝ එකේ ආවා. ඒ ෂොට් එක ලස්සනට ගන්න ඕන නිසා. චතුත් ඉතින් ඇත්තට මෙයාගේ වැඩේ හරියටම කළා. අද මොකද කිව්වොත් ගොඩක් අවුව දවසක්. ඇත්තටම කිව්වොත් අපි ඔක්කොම කරවල වෙලා හිටියේ. මේ අපේ මොඩු ජෝඩුව. හරි. දැන් මේ ඉන්නේ ගෑස් පහ එනකොට ඉතින් අර පිටිපස්සෙන් එන්නේ අපේම දෙන්නෙක් තමයි. ඒගොල්ලොත් මේ ෂූට් එකේ කැලේ හිටියා. මෙන්න මෙතනදී අපි පොලිසියෙන් ඇල්ලුවා. ඇත්තටම කිව්වොත් අපේ හින්දා මේ ට්‍රැෆික් එකක් වෙන්න ගියා කියලා තව ඩිංගින් අපි ඉවරයි. හැබැයි කොහොම හරි ඒක ෂේප් කරගත්තා. හරි අපි ආයි ෂූට් එක පටන් ගන්නවා දැන්. මේ ටිකේ තියෙනෙත් ඒ වගේම ටිකක් තමයි. මේ මෙතන අපි පොඩි රිවර්ස් එකක් ගන්නවා. මෙතන කෝවිලක් තමයි තියෙන්නේ. මේ ඉන්නේ අපේ මසර්. එයා අපේ පාර පොඩක් ක්ලියර් කරලා දුන්න. මොකද රිවර්ස් එකක් ගහන්න ඕන නිසා. මේ අපි දෙවෙනි ලොකේෂන් එකට යන ගමන් මේ අපේ නිලිය එයාට හොඳටම නිින්ද ගිහිල්ලා. හැබැයි ඉතින් මේ වෙලාවෙදිත් එයා නේද දන්නේ නැහැ ෂූට් කරනවා කියලා. මේ ඉන්නේ අපේ හේමා, නුස්කි, මේ ඉන්නේ අපේ කවුද සමීල්. ඊළඟ සීන් එකේ තිබුණේ මේ ලෙටර් එකක් දෙන එකක් ඉතින් ලියුම කරකෝ තමයි නුස්කිත් හිටියේ. පිටිපස්සෙන් අත් දැම්මේ මේ අර කතා කරන්නේ අපේ දුලාජ්. හරි ඊළඟ ෂූට් එකට ආවා ලොකේෂන් එකට. මෙතන තියෙන අර මං කිව්ව ලියුම දෙන සීන් එක. ඉතින් ඒකත් දැන් මේ දෙන ගමන් ඉන්නේ කට්ටිය පොඩ්ඩක් පිළු කර ඉන්නවා. නුස්කි මේ ලියුම දෙන්න ගිහින් හදිස්සිය තමයි ඔහොම තනියෙන් ඉන්න උනේ කියලා. හරි දැන් ඉතින් අපේ නිලියට වාඩි වෙන හැටිත් මට කියලා දෙන්න උනා අන්තිමේදී. මොනවා කරන්නේ? ඔන්න උතින් තමයි අපේ චතු සෙරප්පු දෙක කඩාගත්තේ. බොහොම අමාරුයි මට මේ නැගිට ගන්න බිම් වාඩි වුණාට පස්සේ. අන්තිමේදී සෙරප්පු හදන වැඩෙත් කරන්න උනා. හැබැයි මට කරගන්න බැරි වුණා. කොහොම හරි අපි නුස්කිගේ සපත්යක් ගලවලා මේ ෂූට් එක කරගත්තා. අවුල කියන්නේ නුස්කිගේ සපත් දෙක අපේ චතුර චුට්ටක් ලොකු වැඩි. ඔය පේනව නේද? සපත් දෙක ලොකුයි. මොන විදිහට අපිට ග්‍රහලෝකාගාරයේ ඉස්සරහටත් අපි මෙන්න මේ වගේ ෂූටින් කරන්න උනා. කහිර පයින් සීන් එකක් තමයි ගන්න තිබ්බේ. මේ අපි ඊළඟ ලොකේෂන් එකට ඇවිල්ලා මේ අපේ නුස්කිලෝ මේ ලෙටර් එකක් දුන්නට පස්සේ ඉඳපු ලෝකේ තමයි මේ. හරි. දැන් මේ ෂූට් එකේ තියෙන්නේ පොඩි ෆුඩ් රිවිව් එකක්. අපේ චතුව දම්මල කරන්න තිබ්බේ. ඉතින් මේකට මොන හරි කියන්නේ කිව්වා මේක එතෙන්ලා මට බැන හිටිය එක දා මේ ඉන්නේ අපි මසර්. මෙතෙන්දී අපි පොඩි ඇක්සිඩන්ට් සීන් එකකුත් තිබුණා. ඉතින් කලින් ෂූටින් වලත් ඒ වැඩේම තිබුණ හින්දා මේ ෂූට් එකේදීත් අපිට ඒ වගේම කරන්න වුණා. ස්ක්‍රිප්ට් එකට අනුව. ඔක්කොම ටික කාලා අපිටත් පොඩ්ඩක් බඩගින්න තමයි හිටියේ. එන්න අපි පිස්සු කෝලම මෙන්න මේක තමයි අර ඇක්සිඩන්ට් වෙන සීන් එක. මේක අපි ගත්තා කට්ටකරුවල. ඉතින් ඒකත් බැලුවා. වැඩේ හරියටම හෙලා තිබුණා. මේ ආයි පාරක් ඔය තියෙන්නේ හරියටම ගත්ත සීන් එක තමයි. මොකද කිව්වොත් හරියට ඒ සීන් එක ආව නැතිනම් මං කිව්වා එයාට ෆෝන් එක ගහන්න කියලා. හරි කොහොම හරි දැන් මට බැන මේ කට්ටියත් එක්කලා වැඩි ඉවර කළා. බඩ ටික පැක් කරගන්න ගමන් ඉන්නේ. හරි අදට අපේ ෂූට් එක ඉවරයි. ඉතින් ඊළඟ ෂූට් එක ඊළඟ වීඩියෝ එකත් එක්කලා අපි එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ටිකක් ලබා දෙනවා නම් තමයි හොඳ. මට හරිම සන්තෝසයි. හැපිලාම